දැන් කතා කරන්න යන මාතෘකාව තමයි විවාහය. දැන් මේ විවාහය ගැන කතා කරන්න වට හේතුවක් තියෙනවා. දැන් අපි මේ தത്വයටපත් වෙලා Tamanටත් අනුන්ටත් මේ ධර්මය භාවිතා කරන්න ඒ වගේම ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන් විදිහට අපිට මේ භාවනා කරගන්න බුද්ධ දේශනාවල් ඉගෙනගෙන අපේ ප්‍රයෝජනයටත් අනුන්ගේ ප්‍රයෝජනයටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපිව සමාජගත කරේ අපේ දෙමව්පියෝ. ඒකට අපිව මේ ලෝකෙට බිහි කරේ අපේ දෙමව්පියෝ. ඒකට අපේ දෙමව්පියෝ විවාහ වෙලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරපු නිසා තමයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ දෙමව්පියන්ගේ කාලේ ඉඳලා අද කාලේ වෙනකොට සමාජයේ මේ විවාහය කියන සිද්ධියත් ඒ වගේම මේ විවාහය කියන ක්‍රියාදාමයත් තුලත් ගුණාත්මක භාවයේ පැත්තෙන් විශාල පරිහානියකටපත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අදාළ ධර්ම කාරණා ටිකක් සිහිපත් කරන්න තමයි මේ විවාහය කියන මාතෘකාව ගැන කතා කරන්න තීරණය කරේ. ඉතින් ඒ අපේ දෙමව්පියන්ගේ කාලේ අපි පොඩි කාලේ ගත්තොත් එහෙම මේ තරම් ධර්මයේ සමාජගත වෙලා තිබ්බේ නැහැ. පොතපතක්වත් තිබ්බේ නැහැ. ත්‍රිපිටකේවත් මුද්‍රණය වෙලා තිබ්බේ නැහනේ. මේ ඒ කාලේ. එතකොට ඒ කාලේ ලොකුවට ওই බණ භාවනා කරන්න ගියෙත් නැහැ. විශාල පින්කම් කරෙත් නැහැ. මේ අද වගේ කොහොම ධර්ම ප්‍රචාරය කරෙත් නැහැ. දැන් අද රෑ එළි වෙනකන් බණ කියනවනේ නාලිකා බර ගානකින්. ඊළඟට ලවුඩ් ස්පීකර් වලින් පිරිත් කියනවා. ධර්මය අද මේ ඕනකටත් වැඩි තියෙනවානේ. නමුත් සමාජය ගත්තොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? දැන් අද සමාජය ගත්තාම දවසකට 300-400ක් මේ අපේ රටේ ඔය විවාහය නීත්‍යානුකූලව අවලංගු කරලා වෙන් වෙනවා. එහෙම තත්වයකට තමයි අදපත් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ බණ කියන විදිහට, භාවනා කරන විදිහට, පින්කම් කරන විදිහට මේ සමාජය මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ දියුණු වෙනවද, පිරිහෙනවද කියන එක අපි බලන්න ඕනේ. ධර්මයේ පැත්තෙන් මහා ලොකු උනන්දුවක් තියෙනවනේ අද මිනිස්සුන්ට. නමුත් සමස්ත සමාජ තත්ත්වයේ ගත්තොත් එහෙම විශාල පරිහානියකටපත් වෙලා තියෙනවා. ඉතින් ඔතන ඔකට ඔය සමාජ පරිහානියට මූලිකම වෙන සිද්ධියක් තමයි ඔය විවාහය කියන එක. අන්න ඒ නිසා තමයි මම ඔය මාතෘකාව ගත්තේ. දැන් අපි විවාහය කියන්නේ මංගල්‍යයක්. ඒකෝර බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී දේශනා කරනවා මාතා පිතූපට්ඨානං ඒතම් මංගලං උත්තමං කියලා. ඒ කියන්නේ මව්පියන්ට සැලකීම මංගල කාරණයක් ඇටියට මංගල කාරණයක් කියලා කියන්නේ සතුටින් සැනසීමෙන් ඉඳ ලැබෙන හේතුවක් තමයි දෙමව්පියන්ට සැලකීම කියන එක. එතකොට දෙමව්පියෝ කියලා කියන්නේ විවාහ වෙච්ච දෙන්නේ. එතකොට දෙමව්පියන්ට සලකන්නේ කවුද? මේ විවාහ වෙච්ච දෙන්නගේ දරුවෝ. දැන් ඔන්න ඔය විදිහට තමයි මේ විවාහය කියන එක අපි ධර්මයට සම්බන්ධ කරගෙන බලන්න ඕනේ. දැන් අද සමස්ත වශයෙන් ගත්තාම විවාහය විතරක් නෙමෙයි මෙතෙන්දි මම මේ විවාහය කියන මාතෘකාව ගත්තට විවාහය කියන එක ජීවිතේ ලොකුවටම සලකන දෙයක් නේ. දැන් මංගල්‍යයක් කියලා කිව්වොත් ඒකට විවාහයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් ගත්තාම මේ ජීවිතයේදී විවාහය කියන එක තමයි මිනිස්සුන්ගේ විශාල බලාපොරොත්තුවක් ඇතුව කටයුතු කරන ඒ අවස්ථාවක් ඒක. එතකොට ඒ අවස්ථාවට අපි කොයිතරම් දුරට මේ ධර්මයේ කියන එක යොදා ගන්නවද කියලා අපි බලමු. ධර්මානුකූලව කොහොමද අපි විවාහයක් කරන්න ඕනේ? විවාහයකට අපි එළඹෙන්න ඕනේ මොන වගේ දැනුමක් ඇතුවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ කොහොමද මේ විවාහය කියන දේ සිද්ධ වුණේ? ධර්මානුකූලව සිද්ධ කරේ කොහොමද? ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පස්සේ අපේ ලංකාවේ වුණත් රජ කාලේ කොහොමද මේ විවාහ කටයුතු සිද්ධ කරේ? ඒවා ඒ විවාහ කටයුතු වලට මොනවද උපයෝග කරගත්තු ධර්මයන්? ඊළඟට අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න මේ කරුණු පොඩ්ඩක් මේ සමාජගත කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ විශාල පරිහානියකට හේතු වෙලා තියෙනවා මේ විවාහය අසාර්ථක වීම නිසා, විවාහය කඩකපල් වීම නිසා. ඒ වගේම විවාහයේ ඉන්නේ දැන් අපි මේ සමාජයට මිනිස්සෙක් බිහි කරලා සමාජගත කරන්නේ. සමාජයේ මිනිස්සු එන්නේ විවාහයක් කරහා. එතකොට මේ විවාහය ධර්මානුකූල නොවුන කියන්නේ අර සමාජයේ එන මිනිස්සයා, සමාජයේ එන පුද්ගලයා ධර්මානුකූල වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේ පරිහානිය වෙලා තියෙන්නේ. අපි මෙතන මේ බණ කිය භාවනා කර මේ තටුමාට වැඩක් වෙන්නේ නැහැ. මේ සමාජයේ අද විශාල පරිහානියකටපත් වෙන තත්වයක තමයි තියෙන්නේ. එතකොට ඒකට හේතු මොනවද කියලා හොයලා බලලා අන්න ඒ තරම් වලට මේ ධර්මානුකූලව පිළියම් යොදන එක තමයි අද අපිට කරන්න තියෙන්නේ. එහෙම නැතුව කරන්නම් වාලේ බණ කිය භාවනා කර ඒවා කරගෙන ගියාට සමාජීය තත්ත්වයේ එන්න පිරිහෙනවා කියන එක අපි දන්නවා. එහෙම නැත්නම් දැන් අද කාලේ අපි පොඩි කාලේ අපේ දෙමව්පියන්ගේ කාලේ ගත්තොත් එහෙම
අද මේ ධර්මයේ ප්‍රචාරය වෙන හැටියට අද මේ සමාජයේ ওই විදිහට ওই තත්වයකටපත් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ බණ භාවනා කරනවා වගේම අපේ මේ ජීවිතය තුළට සමස්ත ජීවිතය තුළට ඊළඟට සමස්ත සමාජය තුළට මේ ධර්මයේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව යොදා ගන්න විදිහක් අපි වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දී ඒක කරන්නේ කොහොමද ඒක වෙන්න ඕනේ ඇයි කියලා තමයි මෙතෙන්දී අපි මේ කරුණු පැහැදිලි කිරීමක් කරන්නේ. මොකද ඇත්තටම අපේ ජීවිත තුළ අද ධර්මය නැහැ. මෙතෙන්දී පොදුවේ අදහස් කරන්නේ ගිහි සමාජය. එතකොට මේ සමාජය ඇත්තටම බෞද්ධ සමාජය තුළ තමයි ඒ අය ගත කරන ජීවිත තුළ ඒ ධර්මානුකූලව ජීවිත ගත කරන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රධාන හේතුව. දැන් අපි හිතමුකෝ දැන් ඔය භාවනා කරන්න යනවා මිනිස්සු දවස් ගණන් ගිහිල්ලා සමහරවිට මාස ගණන් බණ භාවනා කරනවා. ඉතින් භාවනා කරන්න ගිහින් ඇවිල්ලා භාවනා කරලා අන්තිමට ගෙදරට ආවට පස්සේ ගෙදර ඒ තියෙන භාවනාව කරගන්න බැරුව විවාහය තුල මේ විවාහය කියන භාවනාව කරගන්න බැරුව මේ ඒ භාවනා කරලා එන අයත් ඉතින් ඔය විදිහට මේ විවාහයෙන් වෙන් වෙනවා ඇති. බණ අහලා භාවනා කරලා ඇවිල්ලා මෙතන විවාහයෙන් වෙන් වෙනවා. එහෙම තත්ත්වයක් තමයි ඉතින් එතකොට කොහොම ධර්මය? ඊළඟට පොත් ගත්තොත් එහෙම පොත් ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට වැඩිය ලක්ෂ කෝටි වාරයක්. එක එක්කෙනාගේ ඔළුවට පල් වෙන අදහස් ඒවා මේවා කුණු කන්දල් ගොඩවල් පොත්වලට ලියලා ඒවා සමාජගත කරලා තියෙනවා. ඒවා තමයි මිනිස්සු ලොකු කරගෙන ඉන්නේ අනිත් එක. බුද්ධ දේශනාවල් සම්බන්ධයෙන් බුද්ධ කාලේ කොහොමද මේවා සිදුුනේ කියලා ඒවා හොයන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මේ දැන් පසු කාලීනව ලියවෙච්ච ඒවා තමයි ලොකු කරගෙන මිනිස්සු ඒවා මේ කරේ තියාගෙන යන්නේ අර හනමිටි වගේ. එතකොට අපි බැලුවොත් එහෙම දැන් විවාහයක් කරනකොට දැන් අපි ගත්තොත් එහෙම මේ බෞද්ධ සමාජයත් එක්කයි ඊළඟට බෞද්ධ නොවන සමාජයත් එක්ක අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ දෙපිරිසගේ අතරේ වැඩේ වෙන්නේ කියලා. දැන් ආගම අනුකූල වෙන්නේ කොහොමද කියලා. දැන් බෞද්ධ සමාජය ගත්තොත් එහෙම ඒ විවාහ වෙන සිද්ධියේදී විවාහ වෙන අවස්ථාවේදී ආගම සම්බන්ධ කරගන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගෙන ඒ කටයුතු කරන්නේ නැහැ. විවාහයට කලින් ඔය සෙත් පිරිත් කියලා හරි බෝධි පූජා තියලා හරි පන්සලට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන හරි විවාහ වෙන අවස්ථාවේදී ඔය ජයමංගල ගාථා කියනවා ඒවා ඔක්කොම ඒවා නිකන් සිරිත් විරිත් හැටියට මේ සංකේත හැටියට කරන දේවල් විතරයි. ඒවා ඇත්තටම ධර්මයේ පිළිපැදීමක් හැටියට සලකන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ අනුගමනය කරනවා කියන්නේ ධර්මයේ තමන්ගේ තුල නිතරම තියෙන්න ඕනේ. දැන් අර භාවනා කරන වෙලාවේ ඒක භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා භාවනා කරලා ගෙදර ඇවිල්ලා මේ ගෙවල් වල මිනිස්සු මරා ගන්නවානේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ මේක. ඒ කියන භාවනාව ජීවිතය තුළ දිගටම තියෙන්න ඕනේ. ගෙදරදිත් ඒක තියෙන්න ඕනේ. බුදුදහමෙන් බැහැර අනෙත් ආගම් ගත්තොත් එහෙම ඒ ආගම් වල ඒ ආගමික ස්ථාන මුල් කරගෙන තමයි ඒ ආගම බොහෝ වෙලාවට ඒ ආගමික ස්ථාන වලදී තමයි ඒ විවාහය සිද්ධ කරන්නේ විවාහ මංගල්‍ය. නමුත් අපේ ගත්තොත් එහෙම සමස්තයක් වශයෙන් මේ කතා කරන්නේ ඒ විවාහය කියන සිද්ධියේදී තනිකරම ධර්මයෙන් බැහැර වෙලා තමයි ඒ කටයුතු ටික සිද්ධ කරන්නේ. ඊළඟට මූලිකත්වය දෙන්නේ මොකද්ද? අර නැකත වෙලාවට තමයි මූලිකත්වය දෙන්නේ. දැන් ඉතින් ඔය නැකත් සම්බන්ධයෙන් අපි මේ සාමාන්‍ය ලෝකයේ තියෙන තත්ත්වය ගැන අපි කල්පනා කරලා බලමුකෝ ඔය නැකත් සාත්‍ර ගැන. දැන් අපේ රටේ ගත්තොත් එහෙම නැකත් බලලම තමයි විවාහ වෙන්නේ. එතකොට ඔය දවසකට 200ක් මේ විවාහයෙන් වෙන් වෙනවා කියලා කියන අයගෙන් අනිවාර්යයෙන්ම ඔය හැමෝම වගේ නැකත් බලලා විවාහ වෙච්ච කට්ටිය තමයි. එතකොට ඔන්න නැකත් බලලා විවාහ වෙන එක ඒක අසාර්ථක වෙලා තියෙනවා කියලා එතනමුත් පේනවා. ඊළඟට මේ නැකත් බලලා නෙමෙයි අනිත් ගොඩක් රටවල් විවාහ වෙන්නේ. ඉතින් අපේ ලංකාවට වැඩිය හොඳට විවාහ ජීවිත ගත කරන මේ සැප සම්පත් විඳින මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ලංකාව කියන්නේ කොච්චර පුංචි රටක්ද? අනිත් රටවල් එක සංසන්දනය කරලා බැලුවොත් එහෙම. ඉතින් ওই නැකත් බලන්නේ නැති රටවල් තමයි වැඩිපුරම තියෙන්නේ ලෝකේ. කේන්දර කරපන්නේ නැති රටවල්. එතකොට ඒවත් එක බලපුවම මොකක්ද වෙලා තියෙන්නේ? අපේ රටත් එක්ක නැකත් බැලුවේ නැහැ කියලා ඒගොල්ලන්ගේ විවාහ අසාර්ථක වෙලා තියෙනවා. ඔක්කොම අසාර්ථක වෙන්න බෑ. ඉතින් ඒ රටවල් නැකත් බලන්නේ නැතුව කරනවා නම්. අන්න ඒකයි. එතකොට ওই නැකත් බැලිල්ල සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා කරමු. නක්කත් ජාතකය කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කතාවක් තියෙනවානේ. ඒකේ තියෙනවා මේ විදිහේ සිද්ධියක්. මම ඒක කෙටියෙන් කියන්නම්. ඒ අවස්ථාව විතරක් ගැන නගරේ ඉන්න තරුණයෙකුට ගමේ ඉන්න තරුණයක් විවාහ කරලා දෙන්න කතා වුණා. ඉතින් ගමේ මේ නගරේ ඉන්න කට්ටිය ගමට ගිහිල්ලා ඒක දින නියම කරගෙන ආවා. ඇවිල්ලා ඉවරලා පස්සේ අර ඒ නියමිත දිනේට කලින් දවසේ මේ නගරේ ඉන්න ඒ මනමාලයාගේ පැත්තේ කට්ටිය කල්පනා කරා හෙට නැකත කොහොමද දන්නේ කෝකටත් අහලා බලමු කියලා. දැන් අද කාලේ ඉන්නවනේ ඔය පැවිදි වෙලා නැකත් බලන කට්ටිය. ඒ කාලේ ඒ අයට කියන්නේ ඉතින් ආජීවකයෝ කියලා. ආජීවකයෝ කියන්නේ ජීවිකාව වෙනුවෙන් මොනවා හරි දෙයක් ඒ වගේ දෙයක් කරනවා කියන එකයි. එතකොට ඒ ආජීවකයෙක් ළඟට ගිහිල්ලා අහලා තියෙනවා හෙට නැකත් කොහොමද අපේ ළමයාට මේ විවාහයක් කරලා දෙන්න යන්නේ කියලා. ඒ වෙලාවේ ආජීවකයාට තරහ ගියා මේගොල්ලෝ මට කියන්නේ නැතුව මේ ඔක්කොම දින දාගෙන දැන් මගෙන් අහන්න එනවා කියලා. ඒ තරහට මොකද කරේ? කිව්වා හෙට දවසේ කරන්න මෙපා හෙට නරක නැකතක් තියෙන හෙට කරොත් ඕක මහා විනාශයක්ම තමයි වෙන්නේ. මේ මිනිස්සු බය වුණා ඊළඟ දවසේ ගියේ නැහැ. දැන් අද කාලේ වගේ
පණිවිඩ හුමාරු කර ගැනීමක් ඒ කාලේ තිබෙන්නේ නැහනේ. මේ දුරකථන පණිවිඩ ඒවා මේවා. ඉතින් හෙට ඒ දවසක් ඇතුළත ඒගොල්ලන්ට ඒක දැනුම් දෙන්න හම්බුනේත් නැහැ. අර ගමේ හිටපු මේ මනමාලිගේ පැත්තේ කට්ටිය ඒගොල්ලෝ ඊළඟ දවසේ මගුල් කන්න ලෑස්ති වුණා. විශාල වියදමක් කරලා කෑම බීම ලෑස්ති කරලා මහා ලොකුවට ඒගොල්ලෝ සූදානම් වුණා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ බලා ඉන්න මනමාලයා එන්නේ නැහැ. මනමාලයා ආයෙත් නැතිකොට මොකද කරේ මේගොල්ලෝ? එතන හිටපු හොඳ තරුණයෙකුට අර ඒ විවාහ වෙන්න සූදානම් කරලා තිබ්බ මනමාලිව විවාහ කරලා දුන්නා. දැන් ඉතින් දිනකත් බැලුවද? නෑ. ඒ වෙලාවේ හිටපු කෙනෙක් ඒ වෙලාවේ තමයි ඔන්න විවාහ වුණේ. ඔන්න පේනවනේ ඒ කාලේ විවාහ වෙච්ච තත්ත්වය. ඉතින් ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඔය මේ නැකත් බැලීම සම්බන්ධයෙන් ඉස්සර කාලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ ඔහොම නැකත් බලලා නැහැ කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. ඊළඟට ඕක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා ඔය මනුස්සයා කලිමුත් ඔය වගේ විවාහයක් කඩා කප්පල් කරනවා කියලා අතීතයේ වෙච්ච ඔය වගේම සිද්ධියක් ගැන ජාතක කතාවක් දේශනා කරලා එතෙන්දි කියපු ගාථාව සඳහන් කරා. නක්කත්තං පතිමානෙන්තං අත්තං බාලෝ උපජ්ජගා අත්තෝ අත්තස නක්කත්තං කිංකරිසන්ති තාරකා කියලා. දැන් ඔය අන්තිමට කිව්වේ කිංකරිසන්ති තාරකා කියලා කිව්වේ තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියන එකයි අහලා තියෙන්නේ. දැන් ඔය තාරකා වල ඉන්නේ නැකත් බලන්නේ. දැන් ඔය කේන්දර බැලීම මේ නැකත් සාතර සම්බන්ධයෙන් මමත් දැරීමක් කරලා තිනවා. ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මෙතන කියන්නේ. අපේ ජීවිතේට අපි ඒවා මේ වගේ අවස්ථාවන් වලදී කොයිතරම් දුරට යොදාගත යුතුද? ඒවට මුල් තැන දිය යුතුද කියන එක ප්‍රශ්නේ තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. බුද්ධ දේශනාව අනුව අපි බෞද්ධ හැටියට ඒ ඔය නැකත් ශාස්ත්‍ර වලට මුල් තැන දිය යුතු නැති බව තමයි බුදුරජාණන් වහන්සේ කෙලින් මෙතන සඳහන් කරේ. ඉන්කරිසන්ති තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියලා අහන්නේ. මුලින්ම කිව්වා නක්කත්තම් පතිමානෙන් දග නැකත් බල බල ඉන්න කෙනාට අත්තම් බාලෝ උපජ්ජගා. ඒ බාලයට නැකත් බල බල ඉන්න බාල මිනිසයාට මෝඩ මිනිසුන්ට ඒ කරගන්න තියෙන වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ කියන එකයි එතෙන්දි කිව්වේ. ඒ කරගන්න හම්බුනේ නැහැ ඉතින් කතා කරන තිබිච්ච මගුලත් නිකඩක් කපල්ුණා නැකත් බලන්න ගිහිල්ලා. ඊළඟට කියනවා අත්තෝ අත්තස නක්කත්තන්ලු. ඒ අත්ත කියලා කියන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය වෙනවා නම් ඒ අර්ථ සිද්ධියට අදාළ වෙන සාධක සම්පූර්ණ වුණාට පස්සේ ඒ සම්පූර්ණ වෙච්ච වෙලාව තමයි නැකත. දැන් එතෙන්දී අංග ඒ අදාළ කාරණේට මේ සාධක ටික සම්පූර්ණ වුණා. අර ඒ හිටපු කෙනෙකුට ඒ ළමයාව විවාහ කරලා දුන්නා. අන්න ඒකයි. ඉතින් එතෙන්දී නැකත ඒක තමයි යාගේ නැකත. ඊළඟට කියනවා නක්කින් කරිසන්ති තාරකා කියලා. ඉතින් ඒ විදිහට තමන්ටගේ අර්ථ සිද්ධියට අදාළ කරන කටයුතු ඔක්කොම සම්පාදනය වුණා නම් තාරකා වලට මොනවද කරන්න පුළුවන්? ඒක වළක්වන්න පුළුවන්ද කියලා යහන්නේ බුදුරජාණන් වහන්සේ. ඔන්න තත්ත්වය. ඔය නැකත් මුල් කරගෙන නැකත ලොකු කරගෙන වෙලාව ලොකු කරගෙන විවාහය කරන අයට බුද්ධ දේශනාවත් එක්ක සම්පූර්ණයෙන් ඔන්න සසඳලා බලන්න මොකද්ද අපි එහෙනම් කරන්න ඕනේ කියලා. දැන් අපේ වුණත් ලංකාවේ රජ කාලේ ඔය නැකත් ශාස්ත්‍ර බලලා නැහැ. මේ උපන් වෙලාවල් කොහොමද දැන් හිතලා බලන්නකෝ දැන්. අද අපිට උපන් වෙලාවල් බලන්න ඔර්ලෝසු මේවා තියෙනවා. නමුත් ඉස්සර කාලේ ඔය ඔර්ලෝසු වීම තිබුණාද? නැහැ. අපි දන්නවා මේ ඔර්ලෝසුවෙන් ඉස්සලා පෑතැටිය කියලා එකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඉර එළියෙන් තමයි වෙලාව බලලා තියෙන්නේ. ඉතින් අපේ ලංකාවේ රජ කාලේවත් වෙලාව බලලා නැහැනේ. එතකොට කොහොමද වෙලාවල් ගණනය කරේ? එතකොට තේරෙනවා අපිට දැන් බුද්ධ කාලේ කොහොමත්ම තිබිලා නැහැ ඔය වෙලාවල් බලන එක. මේ අවස්ථාවේදී බෝසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා කිව්වෙත් අංග ලක්ෂණ බලලා. ඊළඟට ඒ ඔය වේද ශාස්ත්‍රය ඉගෙනගත්තු බ්‍රාහ්මණයෝ ඒක බුදුරජාණන් වහන්සේව බුද්ධත්වයට පත් වෙලා කියලා අඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ වලින්. ඒව නැතු බුදුරජාණන් වහන්සේගේ කේන්දර බලලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච වෙලාව හොයලා නෙමෙයි. දැන් බෝසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබනකොට කේන්දර හැදුවේ නැතුණාට අද නම් අද ඉන්න කට්ටිය බුදුරජාණන් වහන්සේලාත් කේන්දර හදලා තියෙනවා. දැන් තමයි බුදුහාමුදුරුවන්ගේ කේන්දරය බලන්නේ මිනිස්සු. ඉතින් දැන් ඔය කේන්දර හදාන් කියන දේවල් ඇත්තටම ඉස්සර කාලේ තිබිලා නැහැ පුද්ගලික වශයෙන්. අන්න ඒකයි. පොදුවේ නැකත් බැලීම කියලා දෙයක් තිබිලා තියෙනවා. ඒවා ඉතින් හැමෝම කරලා තියෙන බවක් පේන්නත් නැහැ. අද තමයි ඕක ලොකු කරගෙන දඟලන්නේ. ඇත්තටම ඕක මිත්‍යාවක්. දැන් අපි හිතමුකෝ දෙන්නේ කර වගේ අර සිද්ධියේදී වගේ විවාහ වෙන්න කටයුතු ඔක්කොම සම්පාදනය කරගෙන ගැලපෙන පවුල් වලින් ඔක්කොම සූදානම් කරගෙන ඒකල විවාහ ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන රැකියාවල් වත්කම් හැමදේම තියෙනවා. හැබැයි මේගොල්ලෝ කේන්දර බලලා නැහැ. දැන් ඊට පස්සේ අන්තිම මොහොතේ අර වගේ කේන්දරේ බලන්න ගිහිල්ලා කේන්දරේ බලලා අපි හිතමුකෝ ඒක ගැලපුණ නැහැ කියලා. ඊට පස්සේ ඒ දෙන්න වෙන දෙන්නෙක් එක්ක විවාහ වෙනවා කියලා අපි උපකල්පනය කරමු. එහෙම උපකල්පනය කරලා ඒ විවාහ වෙන ඒ පවුල් දෙකේම පවුල් කඩාකප්පල් වෙන අවස්ථාවක් තියෙන්න බැරිද? එහෙමත් තියෙන්න පුළුවන්. අන්න ඒකයි. එතකොට එතන තනිකරම නැකත් බැලීම නිසාමනේ විවාහ දෙකම කඩාකප්පල්ුනේ. සමහර විට අර දෙන්න විවාහ වුණා නම් ඒක සිද්ධ වෙන්නත් තිබ්බා.
අනිත් එක ඔය බලන එක එක්කෙනා ඔය නැකත් කේන්දර බලන හඳාන් බලන අයගේ ඔය ගැළපීම් බලන අයගේ එක සමාන පොදු දැනුමක් නැහැනේ සමස්ත දැනුමක් නැහැනේ ඒගොල්ලන්ට. එක එක්කෙනා එක එක විදිහට තම තමන්ගේ අත්දැකීම් අනුව බලන්නේ. එතකොට ඒවැයෙන් ඇත්තටම කිසිම තේරුමක් නැහැ ඒවට මුල් තැන දෙන එකෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මයට මුල් තැන දෙන්නේ නැතුව ඔය නැකත් වගේ වෙන වෙන දේවල් වලට මුල් තැන දෙන අය නියම බෞද්ධයෝ නෙමෙයි කියලා. එතකොට නියම බෞද්ධයෝ නෙමෙයි ඇත්තටම නැකතට මුල් තැන දීලා විවාහ වෙන අය. ඊළඟට විවාහ වෙන අවස්ථාවන් වලදී දැන් බුද්ධ කාලේ ගත්තොත් එහෙම ඒ විවාහ වෙන සිද්ධියේදී ඒ අවස්ථාවට සංඝයා වහන්සේලා ගිහිල්ලා පිරිත් දේශනා කළා මංගල සූත්‍රය එහෙම කියලා ඒ වෙලාවට අවශ්‍ය කරන ඒ අවවාදන් ශාසන කරලා ධර්මයේ සමාදන් කරලා සිල් එහෙම සමාදන් කරලා එයාට මේ අවවාදන් ශාසන කරලා ඇවිල්ලා තිසරණේ ආශිර්වාදය ලබා දීලා තිනවා. දැන් අද ඒව කරනවද නැහැ. හැබැයි වෙන ආගම් වල බෞද්ධ නොවන අය ඒක අනිවාර්යෙන් කරනවා. ඒක අවස්ථාවක් තියෙනවා සූත්‍රයක දේශනා කරලා තියෙනවා ඒ ගෙදර හිටපු මේ විවාහ වෙන්න හිටපු මේ ළමයිට විවාහ වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේලා ඒ විවාහ වෙන්න ඉන්න අයට අවවාදන් ශාසන කරලා තියෙනවා. දැන් ඊළඟට විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මේ ලෝකෙට කවුද දේශනා කරලා තියෙන්නේ? පෞල් ජීවිතයක් හරියට ගත කරන්නේ කොහොමද කියලා ඒකට ඒ කියන්නේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි එකිනෙකාට සලකන්නේ කොහොමද? දූ දරුවෝ අතර මේ සම්බන්ධතාව පවත්වන්නේ කොහොමද? සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා අංග සම්පූර්ණ පැහැදිලි පිරිසිදු විස්තරයක් ලෝකයට දේශනා කරපු එකම ශාස්ත්‍රඥයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒවා අනුගමනය කරනවද අද? විවාහ වෙන්නේ අය ඒවා ඉගෙන ගන්නවද? නෑ, නැකත තමයි කේන්දර බැලීම තමයි අද මුල් කරගෙන තියෙන්නේ. ඒක කරලා තමයි ඔය දවසකට 100 ගාණක් විවාහයෙන් වෙන් වෙන්නේ. ඇයි මිත්‍යාවනේ සමාදන් වෙන්නේ? ඊළඟට බුද්ධ කාලයක මේ සංඝයා වහන්සේලා විතරක් නෙමෙයි ඔතෙන්දී ඔක සම්බන්ධ වුණේ. දැන් සංඝයා වහන්සේලා ඇවිල්ලා ඒ මංගල සූත්‍රය දේශනා කරලා ඒ අවවාදන් ශාසන කරලා ඒ අයට මේ සංඝයාට දානි හරි දෙනවා නම් ඒක කරලා ඒ අය යනවා. ඊට අමතරව දැන් අපි දන්නවා විසාකා උපාසිකාව. විසාකා උපාසිකාව කොහොමදගේ චරිතය බලමු අපි. විසාකා උපාසිකාව අවුරුදු 7 සෝතාපන්න ඵලයටපත් වෙලා අවුරුදු 15 16ක් යනකොට විවාහ වුණා. කේන්දර හදලා තිබ්බේ නැහැ. කේන්දර බැලුවේ මුකුත් නැහැ. හොඳම විවාහයක් සිද්ධ කරගත්තා. විවාහයක් සිද්ධ කරගෙන ඊට පස්සේ දරුවෝ 20 දෙනෙක් ඇදුවා. පුතු 10 දෙනයි, දුවරු 10 දෙනයි. පරම්පරා තුනකටම ඒ වගේ පුතු 10 දෙනයි, දුවරු 10 දෙනයි හිටියා. විසාකා උපාසකයන් පස්සේ පරම්පරා තුනකට. ඒකට ඒවා ඔක්කොම ගණන් හදලා බැලුවොත් එimhe විසාකා උපාසකයන් පස්සේ 8000කට වැඩි පිරිසක් එතන ඥාති මිත්‍රයෝ ඉඳලා තියෙනවා. ඥාති පිරිස. එතකොට ඒ විදිහ චරිතයක් දැන් විසාකා උපාසිකාව වගේ සාර්ථක පෞල් ජීවිතයක්, උතුම් පෞල් ජීවිතයක්, වැදගත්ම ලෝකයට ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරපු ඒ වගේ දෙන්නෙක් මේ ලෝකේ වෙන කිසිම තැනක ඒ විදිහේ මේ විස්තර සහිතව මූලාශ්‍රයකින් සඳහන් වෙලා නැහැ. ඊළඟට බුද්ධ ශාසනයේ ප්‍රධාන දායකාවක්. ඉතින් ඔය විසාකා උපාසිකාවගේ ඔය සාර්ථක විවාහ ජීවිතය නිසා ඒ කාලේ අර සංඝයාට ආරාධනා කරලා මේ විවාහ උත්සවය සිද්ධ කරන එකට අමතරව විසාකා උපාසිකාවටත් ආරාධනා කරලා තියෙනවා. විසාකා උපාසිකාවටත් හොඳට සංග්‍රහ කරලා ඒ විසාකා උපාසිකාවට ලවා ඒ විවාහ කටයුතු සිද්ධ කරගන්න ඇති. ඉතින් අද කාලේ ඔය වැඩිහිටියෝ ලවා සිද්ධ කරනවානේ. ඒ අවශ්‍ය කටයුතු. ඒවා විසාකා උපාසිකාව ලවා සිද්ධ කරන්න ඇති. ඉතින් ඔන්න එහෙම තත්ත්වයක් තමයි ඒ කාලේ ඔන්න බෞද්ධයෝ කටයුතු කළේ. ඊළඟට අපි බලමුකෝ දැන් ඔය විවාහයක් කරනකොට ඒකට ධර්මයේ සම්බන්ධ කරගන්නේ නැහැ බෞද්ධයෝ. ඇත්තටම. නිකන් ඒක සිරිසකට විතරයි සීමා කරන්නේ. වෙලාවට තමයි මුල් තැන දෙන්නේ. විවාහ වෙන සිද්ධියේ. එතකොට ඔන්න ධර්මයෙන් ඈත් වෙලා. ධර්මයෙන් ඈත් වීම එතෙන්දී සිද්ධ වෙලා තියෙනවා. විවාහය ධර්මයෙන් බැහැරව තමයි සිද්ධ කරන්නේ කියන එක අපි පිළිගන්න ඕනේ. මොකද ධර්මයක් එතන සම්බන්ධ කරගන්නේ නැහැනේ. ඉස්සර කාලේ බුද්ධ කාලේ ඒක කරා. හරි. ඊළඟට දැන් අද ඔය ධර්මයෙන් ඈත් වෙන එක පැත්තක්. අධර්මයේ සමාදන් වෙන එක තව පැත්තක්. මොකක්ද අධර්මය කියලා කියන්නේ? දැන් බෞද්ධයන්ගේ සාමාන්‍ය සීලය තමයි පංචශීලය. එතකොට පංචශීලයේ සුරාමේරය කියන ශික්ෂාපදයේ අනිවාර්යයෙන්ම කඩ කරලා තමයි අද කාලේ විවාහය සිද්ධ කරන්නේ. දැන් එතකොට කොහොමද? ධර්මයෙන් ඈත් වෙනවා මදිවට අධර්මයක් සමාදන් වෙලා තමයි විවාහය සිද්ධ කරන්නේ. ඊළඟට අපි බලමු ඔය සුරාමේරය මජ්ජපමාදට්ඨාන කියන එකේ විපාකය කොහොමද කියලා. සුරාමේරය මජ්ජපමාදට්ඨාන විතරක් නෙමෙයි ඔය සිල්පද පහම ගත්තාම ඒ හැම එකම විපාකයේ හැටියට ගිහිල්ලා නිරේ තිරසම් ප්‍රේත ආදී අපායවල වල උප්පත්ති ලැබනවා. එහෙම උප්පත්ති ලැබලා ඒකේ අවම විපාකයේ හැටියට අවශේෂ වෙන ඉතුරු වෙන විපාකයේ හැටියට කවදාකාරී මනුෂ්‍යාත්ම භාවයකට ආවට පස්සේ උමතු බවට පිස්සෙක් බවට පත් වෙනවා. එතකොට ඔන්න අවම විපාකේනේ ඔක.
ඊළඟට අපි හිතමුකෝ දැන් ඔය ditta ධම්ම විපාක කියලාත් ලැබෙනවනේ දැන් සමහර විට කෙනෙකුට දැන් මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුට මද්ද්‍රව්‍ය ගන්න කෙනෙකුට ditta ධම්ම විපාකයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ මද්ද්‍රව්‍ය ගත්ත පුරුදු වෙච්ච අයට සීකල්පනා විතරක් නෙමෙයි ඇඟත් දුර්වල වෙනවනේ. එතකොට ඔන්න විවාහයක් කරගන්නකොට ධර්මයෙන්ුත් ඈත් වෙලා පිස්සෙක් වෙන්න හේතු වෙන කර්ම සම්පාදනය කරගෙන තමයි මේ විවාහය වෙන අවස්ථාව සිද්ධ කරන්නේ. අපේ බෞද්ධයෝ. ඉතින් ඔන්න ඔය විදිහට කර්ම නියාමය අනුව ඒ වගේම විද්‍යානුකූලව අපි බලනකොට මොකක්ද වෙලා තියෙන්නේ? මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා විවාහ වෙන අයගේ විවාහයත් අසාර්ථක වෙනවා. ඒ වගේම ඒ විවාහයෙන් බිහි වෙන දරුවෝ ඊළඟට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවාද? ඒකනේ වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඔන්න ඔය වගේ මුළු සමාජයටම බලපාන මහා විනාශයක් වළක්වා ගන්න පුළුවන් විදිහේ ඒ විද්‍යානුකූල ධර්මයක් අපිට ලැබිලා තියෙද්දි ඒ ධර්මයේ භාවිතා කරන්න පුළුවන් වෙන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කිරීමයි අද අවශ්‍යතාවය තියෙන්නේ. නැමෙන්නේ අපි නොදන්න දේවල් නෙමෙයිනව. නමුත් අපි අවධානයක් තියනවද ඔයාලට? අවධානයක් නැහැ. හිතන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි මේ ධර්මය කියන එක අද සිරිත් විරිත් වලට තමයි සීමා කරගෙන තියෙන්නේ. ඊළඟට අපි තවදුරටත් බලමු දැන් ඔය මේ විවාහය කිව්වහම මිනිසුන්ට කේන්දරේ තමයි මතක් වෙන්නේ. කේන්දරේ හඳාන් බැලුවද ඒකනේ අහන්නේ මුලින්ම ඊළඟට නැකත. ඊළඟට විවාහ වෙන්න සුදුසු කාලවල් බලනවා. දැන් අපි ඇත්තටම අර මේ කිංකරිසන්ති තාරකා කියන මේ ගාතාව බලපුවාම ඔය නැකත් බල ඉන්නවා කියන එක මොන තරම් මෝඩ වැඩක්ද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. දැන් සමහරු මාස ගණන් කල් දානවානේ මේ විවාහේ මේ විවාහයට අවශ්‍ය කරන කටයුතු දැන් සිද්ධ වෙලා තියෙන සම්පාදනය කරගෙන තියෙන්නේ සිද්ධ මේ විවාහය කරගන්න. නමුත් නැකත් නැහැ කියලා දැන් මේ දවස්වල හොඳ නැකත් නැහැ කියලා මාස ගණන් මේ විවාහේ කල් දානවා. දැන් බලමු ඔය නැකත් ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් ඔය හදාන් ගැලපීම සම්බන්ධයෙන් ඊළඟට තව එකක් තියෙනවානේ මේ ආත්ම සහකාරය හොයා ගන්නවා කියලා විවාහයට සෝල්මේට්ලා. කියන්නේ සංසාරයේ එක දිගට මේ තමන් එක්ක සම්බන්ධ වෙලා ආපු අය මේ ආත්මීය භාවයේ ඉන්නවා නම් එයා එකට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් එහෙම සිද්ධියක් තියෙනවා. දැන් බෝසත්යන් වහන්සේත් යසෝදරා දේවියත් එක්ක එහෙම සම්බන්ධ වෙලා ඇවිල්ලා තිබිලා තියෙනවා. එහෙම ඒව අවස්ථාවල් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒකේ විද්‍යාත්මක පැත්ත, ධර්මානුකූල පැත්ත මොකක්ද කියලා අපි බලමු. දැන් මේ බුද්ධ දේශනාවල තියෙන අනමතග්ග සංයුත්තය කියලා. අනමතග්ග කියලා ඒ වචනය සම්බන්ධ කරගෙන සූත්‍ර විශාල ප්‍රමාණයක් දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අනවතග්ගෝ අයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා තමයි ඔතන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. අනවතග්ගෝ කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය අනවතග්ගෝ කියන එකට සම්බන්ධ කරලා තමයි ඊළඟට සංසාරෝ කියලා කියන්නේ. එතකොට සංසාරය කියලා කියන්නේ අපි දන්නවා මේ සසර අනන්තයි කියලා නේද? අනන්ත සසර කියලානේ. එතකොට ඔය අනන්ත කියන අදහස තමයි ඔය ඔතනින් දීලා තියෙන්නේ. ඊළඟට කියනවා පුබ්බා කෝටින පඤ්ඤායති කියලා. පුබ්බා කියන්නේ පෙර, කෝටි කියන්නේ කෙලවර. පෙර කියලා කියන්නේ මුල් කෙලවර කියන එකනේ. එතකොට මුල් කෙලවර පේන්නේ නැහැ. මේ සංසාරයේ මුල් කෙලවර පේන්නේ නැහැ කියන එකයි එතනින් කියන්නේ. එතකොට මුල් කෙලවර පේන්නේ නැති ඒ දෙයකට අපි මොකද්ද කියන්නේ? අනන්ත කියලානේ. එතකොට මේ අනන්ත කියන අදහස තමයි ඔය අනමතග්ග කියලා කියන්නේ. අනන්ත අග්ග. අග්‍රය අනන්ත වූ දෙයක් කියන එකයි සංසාරය. අදහස් වෙන්නේ. අනමතග්ගෝ කියලා කියන්නේ අනන්ත අග්ග කියන එකයි. අග්‍රය අනන්ත කෙලවරක් නැහැ සංසාරේ. එතකොට ඔය අනමතග්ගෝ අයන් සංසාරෝ කියලා ඒ සූත්‍රවල දේශනා කරලා තියෙන අර්ථය ගත්තාම එතෙන්දි බුදුරජාණන් වහන්සේ දැන් මේ විවාහයට සම්බන්ධ කරන ඒ සූත්‍ර ටික ගත්තාම එතෙන්දි කියන්නේ මේ සංසාරේ අපි එනකොට අපේ පියා වෙච්ච නැති කෙනෙක් පියා නොවෙච්ච කෙනෙක් හොයන්න අමාරුයි කියලා. ඒ කියන්නේ දැන් අපි ආවට ඉන මිනිස්සෙක් ගත්තත් සතෙක් කූඹියෙක් හරි ගත්තත් සංසාරේ කවදාක හරි අපේ පියා වෙලා ඉඳලා. ඊළඟට මව වෙලා ඉඳලා තියෙනවා. සහෝදරයා වෙලා ඉඳලා තියෙනවා. සහෝදරිය වෙලා ඉඳලා තියෙනවා. ඊළඟට දරුවා වෙලා තියෙනවා. පුතා වෙලා තියෙනවා. දුව වෙලා තියෙනවා. ඉතින් පවුලක් ගත්තාම පවුලේ හැම සමාජිකයෙක් බවටම හැටියටම සංසාරේ ඉඳලා තියෙනවා. අපි ආවට ඉන්න ඕනම කෙනෙක් ගත්තොත්. ඔන්න ඔකයි සංසාරයේ தත්ත්වය. මොකද්ද අනන්ත සංසාරේ කියලා එනකොට කෙලවරක් පේන්නේ නැහැ නේ මේකේ. එතකොට අපේ ඥාති මිත්‍රාජින් නොවෙච්ච කෙනෙක් මේ ලෝකේ හොයන්න අමාරුයි කියන එකයි කොටිම කියන්නේ ඉතින්. ධර්මයානුව එතන බලපුවාම. එතකොට විවාහය පැත්තෙන් ගත්තොත් එහෙම අපි ආවට ඉන්න ඕනම කෙනෙක් අපේ සංසාරයේදී අපිත් එක්ක විවාහ වෙලා ඉඳලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම සෝල්මේට්ලා තමයි. ඒ කාලය අතර යම්කිසි පරතරයක් තියෙන්න පුළුවන්. දැන් ගිය ආත්මේ කෙනෙක් මේ අපිත් එක්ක ඉඳලා තියෙන්න පුළුවන්. ඊළඟට ආත්ම 100කට 1000කට කෝටියකට ඇතින් තව කෙනෙක් ඉඳලා තියෙන්න පුළුවන්. මේ සත්වෙක් ගත්තත් කූඹියෙක් ගත්තත් ඒ தત્ත්වය තමයි ලෝකේ විද්‍යාත්මක ධර්මානුකූල தત્ත්වය පසුබිම ඔන්න ඕකයි. මේ ලෝකේ අපි කාන්තාවක් ගත්තත් පිරිමියෙක් ගත්තත් ඒ අයත් එක්ක
විවාහ නොවුන කෙනෙක් මේ ලෝකේ හොයන්න අමාරුයි අතීත සංසාරේදී. එහෙනම් දැන් අර බුද්ධ කාලේදී අර ඔය නක්කත ජාතකයේදී අර ඒ අවස්ථාවේදී හම්බෙච්ච එක්කෙනාට විවාහ කරලා දීපු එකේ කිසිම ගැටලුවක් නැහැනේ. මොකද සංසාරේ ඒ දෙන්න අනිවාර්යයෙන්ම විවාහ වෙලා හිටපු අවස්ථාවක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. අනන්ත සංසාරේ බැලුවොත් එහෙම. ඉතින් එතකොට ඒ දෙන්න සෝල්මේට්ලා තමයි. ඉතින් ඒ නිසා ඔය විශේෂයෙන්ම දැන් ඇත්තටම මේ ඔය වගේ කාරණා දිහා බලපුවාම අපිට පේනවා මේ ඔය නැකත් කේන්දර බැලිල්ල නිසාම තමයි මේ විවාහ කඩාකප්පල් වෙන්න මූලිකම හේතුවක් කියලා. ඔය නැකත් ශාස්ත්‍රයේ ඔය ග්‍රහ බලපෑම් ගැන මමත් යම්කිසි අධාරීමක් කරලා තියෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරන්න ඕනේ. නමුත් මෙතන දැන් විවාහය ගැනනේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම නැකත් බලන්නේ විවාහයට. ඉතින් දැන් මේ වර්තමාන කාලයේ වගේ හඳහන් හදලත් නෑ ඉස්සර කාලේ. දැන් අපේ ලංකාවේ රජ කාලේවත් උපදිනකොට හඳහන් හදලා නෑ. හඳහන් හදන්න විදිහක් තිබිලත් නෑ. මොකද ඔය වෙලාව හරියට බලන්න බෑනේ. දැන් ලග්නේ ගන්න විදියක් නෑනේ. මොකද ලග්න 12 දවසේ මේ පැය 3-3ට මාරු වෙනවා. පැය 24. එතකොට ඉතින් වෙලාව බලන්නේ તો කොහොමද ලග්නයක් හොයන්නේ? එතකොට ඒ කාලේ නැකත් බලනවා කියලා කරනලා තියෙන්නේ දැන් සාමාන්‍ය අර නැකත ජාතකයේ තියෙනවනේ. හෙට නැකත හොඳයිද කියලා අහලා තියෙනවනේ. ඒ කියන්නේ හෙට දවසේ නැකත හොඳ කොහොමද කියලා. ඒ කියන්නේ ඒ අර පුද්ගලයාගේ නැකත් සම්බන්ධයෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ විවාහ වෙන දෙන්නාගේ නැකත් ගැලපීමක් ගන්න නෙමෙයි. ඒ කාලේ සාමාන්‍යයෙන් අර සුබ දවස් නිකන් බලලා තියෙනවා. ඒක වෙනම කාරණයක්. ඒකත් ඉතින් අර හම්බෙන්නේ ගිහිල්ලා බැලුවේ හිතලමත්ලා නෙමෙයිනේ. දැන් බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ විවාහ වෙනකොට නැකත් බලලා ඒ වෙලාවත් බැලුවයි කියලා අපිට අහන්න ලැබිලා නැහැ නේ. ඒ ගැන සම්පූර්ණ විස්තර තියෙනවානේ. දැන් බෝසත්යන් වහන්සේ ගැන විතරක් නෙමෙයි දැන් බුද්ධ දේශනාවල් ගත්තොත් එහෙම ඉතිහාසයේ මේ බුද්ධ කාලේ ওই විවාහ වෙච්ච අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ජාතක කතාවල්ලයි ධර්ම දේශනාවල්ලයි ඕන තරම් තියෙනවා විවාහ වෙච්ච අවස්ථාවල් විවාහ කටයුතු සිද්ධ කරපු අවස්ථාවල්. නමුත් ඒ කිසිම තැනක කාගේවත් කේන්ද්‍ර හදපු කතාවක්වත් නැකත් බලු කතාවක්වත් සඳහන් වෙන්නේ නැහැ. ලංකාවෙත් අතීතයේ එහෙම සිද්ධ වෙලා නැහැ. දැන් මේ වර්තමානයේ තමයි ඔක හදාගෙන තියෙන්නේ. ඇත්තටම ඕක මුදල් උපේන මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ. කේන්ද්‍ර බලන අය ඕන තරම් ඉන්නවා. ඉතින් හොරට බලන අයත් ඉන්නවා, දැනගෙන බලන අයත් ඉන්නවා. එක එක්කෙනා එක එක විකාර දේවල් නේ කියන්නේ. ඉතින් ඇත්තටම මේ ලෝකයේ මේ ධර්මතාවයන් ගැන විද්‍යාත්මකව අපි බැලුවොත් එහෙම මිනිස්සු දෙන්නෙක් ඉපදුනාට පස්සේ ඒ දෙන්නට විවාහ ජීවිතයක් ගත කරන්න කාන්තාවකෝයි පුරුෂයෙකුයි ඒ දෙන්නට යම්කිසි විදියකින් අපි හිතමුකෝ ඒ පළාතෙන් හරි Tamanට ගැලපෙන කුලයකින් හරි පවුල් වලින් හරි එහෙම කෙනෙක් සම්බන්ධ වුණාට පස්සේ ඒ දෙන්නට ඒක ගැලපෙනවා නම් ඒ අයට ඒ විවාහය ගත කරන්න අවශ්‍ය කරන පසුබිමක් තියෙනවා නම් රැකියාවක් ඊළඟට ගෙවල් දොරවල් අවශ්‍ය කරන මේ දේවල් තියෙනවා නම් විවාහ ජීවිතයක් හොඳින් ගත කරන්න ඊළඟට මූලික වශයෙන් ඒකට අවශ්‍ය කරන දැනුමක් තියෙන්න ඕනේ. දැන් ඕවා ගැන හිතන්නේ නැහනේ. දරුවෙක් හදන්නේ කොහොමද? ඒ දරුවන්ට සලකන්නේ කොහොමද? පොඩි ළමයි හදන්නේ කොහොමද? දරුවන්ට උගන්වන්නේ කොහොමද? මුලින්ම උගන්වන්න ඕනේ මොනවද? ඊළඟට දරුවන්ට මේ බුද්ධ දේශනාව ධර්මයට යොමු කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දැනුමක් ලබා දෙන කිසිම වැඩසටහනක් නැත්තේ නෑ. ඇත්තටම ඒවා තමයි කෙරෙන්න ඕනේ. නමුත් කරන්නේ මොකද්ද? වෙන්න ඕනෙම නැති විද්‍යානුකූලත් නොවන ධර්මයටත් පටහැනි ඊළඟට අධර්මයක් සමාදන් කරගෙන තමයි මේ විවාහය කියන එක අද සිද්ධ කරන්නේ. ඔය මුලින් සඳහන් කරපු විස්තර ටිකේ සාරාංශය ඔන්න ඕකයි. ඉතින් කොහොම කරන විවාහයකින් පස්සේ ඒ විවාහය හරහා සමාජයට බිහි වෙලා සමාජගත වෙන දරුවත් අනිවාර්යයෙන්ම පිස්සෙක් වෙනවයි කියන එක එතෙන්දී 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ දෙමව්පියන්ගේ මේ ගතිය දෙමව්පියන් කරපු ඒ කර්මයේ ගතිය ඒකේ විපාකය ළමයින්ට ලැබෙනවා එහෙම. මේ කර්ම නියාමයට අනුව ඒක සිද්ධ වෙලා තියෙනවා. දැන් සමහර ආගම් වල ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙම නැහනේ මේ විවාහවලදී. ඉතින් ඔන්න ඕකයි දැන් ඔය ධර්මානුකූලව විවාහය ගැන ඔය කරුණු ටිකක් සඳහන් කරේ. අපි ඇත්තටම බෞද්ධ හැටියට අපි ඕක දැන් බෞද්ධ පුනරුද්ධයක් ඇති කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. දැන් අපේ මේ ලංකාවේ රජ කාලයෙන් පස්සේ ඔය බටහිර ජාතීන්ට යටත් වෙලා බෞද්ධ සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වුණානේ. එහෙම විනාශ වුණාට පස්සේ ආපහු ඒ බෞද්ධ සමාජයක් හැදෙනකොට ඇත්තට මේ බෞද්ධ මේ බුදුදහමක් ඇත්තටම සමාජගත වෙලා තිබෙන්නේ නැහැනේ. දැන් මේ ත්‍රිපිටකයත් මුද්‍රණය කරගත්තේ දැන් මේ මෑතකදීනේ. එතකොට ඒ කාලේ ධර්මයක් මිනිස්සු අතර තිබ්බේ නැහැ. ඒ නිසා අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ওই මිත්‍යා දෘෂ්ටි ටික තමයි අපේ විවාහ වලටයි අනිත් හැම දෙයකටම අපේ ජීවිතේ පුරාවටම මේ අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ ත්‍රිත්‍රිත් හැටියට. ඉතින් ඒවා අයින් කරන්න දැන් පන්සල් වල ওই දේවාලයක් අටවගෙන ඉන්නවනේ. ඉතින් ඕවත් ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට තමයි. දැන් බුද්ධ කාලේ ඔහොම දේවාල අටවගෙන තිබුණ නැහනේ මේ ජේතවනාරාම එහෙම. ඔන්න ඔය වැරදි දේවල් ඔය මිත්‍යාවල් අයින් කරලා ධර්මානුකූලව ධර්මයේ මිනිස්සු තුලට
දැන් ඔය දැන් මෙතෙන්දි විවාහය කියන කාරණේනේ ගත්තේ. විවාහය තුළ ඒ ධර්මයේ සමාදන් කරලා ධර්මානුකූලව විවාහය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි ඒ සම්බන්ධයෙන් අදාළ දැනුමක් තියෙනවානේ. ඔකට බුදුදහම තුළ ඇත්තටම ඔකට විශාල පොතක් ලියන තරම් දැනුමක් තියෙනවා. එතකොට ඒ වගේ ওই දැනුම ලබා දීලා මේකට ඇත්තටම මේ ගිහි පිරිස අතර තමයි මේක කෙරෙන්න ඕනේ. ඒකට සංඝයා සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. මොකද බුදුදහම තුළ සංඝයාගේ ගිහි පිරිසයි අතර යම්කිසි පරතරයක් තියෙනවානේ. එතකොට සංඝයා වහන්සේලා ඇවිල්ලා දැන් බුද්ධ කාලේ කරපු විදිහට පිරිත් කියලා හරි මේ මගුල් කටයුත්තක් කරනකොට විවාහයක් කරනකොට පිරිත් කියලා ඒ දානයක් දෙනවා නම් ඒක කරලා හරි මේ භික්ෂුන් වහන්සේලාට කරන සංග්‍රහයක් කරලා ඒ පූජාවන් කරලා එතෙන්දී ඒක ඒ අවස්ථාව ඒ සංඝයා වහන්සේලාගේ කොටස ඉවර කරලා දැන් අර විසාකා උපාසිකාව සම්බන්ධ කරගෙන තියෙනවානේ. විසාකා උපාසිකාව එතකොට ගිහි කෙනෙක්නේ. අන්න ඒ විසාකා උපාසිකාව ඒ කාලෙදී විවාහ උත්සවයකට ගිහිල්ලා විවාහයක් සිද්ධ වෙන අවස්ථාවකට ගිහිල්ලා කරපු කාර්යභාරයක් තියෙනවානේ. අන්න ඒ කාර්යභාරය සහ ඊට අමතරව තව ගොඩක් තියෙනවා. දැන් විසාකා උපාසිකාව වුණත් ඔය ධර්මකාරණා සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ඒවා කිව්වද කියලා අපි දන්නේ නැහැනේ. මොකද විවාහ වෙන අයට ඒ ලබා දිය යුතු දැනුමක් තියෙනවා. සිංහලෝවාද සූත්‍රයේ ඊළඟට බුදුරජාන් වහන්සේ ওই විවාහ වෙන අයට දීපු අවවාද තියෙනවා. ඊට අමතරව විවාහ ජීවිතයක් ගෙනියන්නේ කොහොමද? විවාහ ජීවිතයේදී ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද අපි ඒවට මුහුණ දෙන්නේ? දැන් විසාකා උපාසකයාගේ චරිතය ගත්තත් එහෙම විසාකා උපාසිකාවගේ චරිතාපදානෙම පොතකින් උගන්වන්න පුළුවන්. දැන් ඔය ගෙදර ගිහින් පිටට දෙන්න එපා, පිට ගිහින් ඇතුළට ගන්න එපා කියන එකත් විසාකා උපාසිකාවගේ මේ ජීවිත කතාව තුළ ඒ අවවාද ටික තියෙන්නේ. දැන් අන්න ඒ වගේ දේවල් එකතු කරලා දැන් මේ විවාහ වෙන අයට විවාහයට කලින් විවාහේන අයට විතරක් නෙමෙයි අත්‍තරම ඕක මේ අධ්‍යාපනයේටම ඇතුළත් කරන්න ඕනේ. දැන් ඔය අධ්‍යාපනයේට දාලා තියනවා කියන මොනවද ඔය විකාර වර්ගයක් දාලා තියෙනවනේ. ඒවා නෙමෙයි අත්‍තරම ඔය අධ්‍යාපන වලට එන්න ඕනේ. ඔය දැන් ඉස්කෝලේ යන ළමයි අනිවාර්යයෙන්ම විවාහ ජීවිතයකට ගත කරන්න මූලික බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මේ විවාහ ජීවිතයට අදාළ දැනුම් සම්භාරයක් තියෙනවා මේ බුද්ධ ශාසනය තුල. ඉතින් අන්න ඒ දැනුම් පද්ධතිය ඇත්තටම අපේ අධ්‍යාපනයට ඇතුළත් වෙන්න ඕනේ. ඒක අපිට කරන්න පුළුවන් හැකියාවක් නෑ. දැන් මේ යන විදිහට ගිහි පිරිසක් මේකට සූදානම් වෙන්න ඕනේ. මේකට ලැහැස්ති කරගන්න ඕනේ. මේ විවාහයට අවශ්‍ය කරන මූලික දැනුම් පද්ධතිය එහෙම නැත්නම් මූලික අධ්‍යාපනය යම්කිසි ක්‍රමයකට අනුව සමාජගත කරන විදිහේ වැඩපිළිවෙලක් අපි සකස් කරගන්න ඕනේ. එතකොට දැන් අද කාලේ ඔය තියෙන විවාහ ප්‍රශ්න ඊළඟට විවාහ වලින් වෙන් වෙන අයගේ තියෙන ප්‍රශ්නයි ඊළඟට විවාහ වෙන්න ඉන්න අයගේ තියෙන ප්‍රශ්නයි විවාහ වෙන්න බැරුව ඔය කේන්දර බදාගෙන හිර වෙලා ඉන්නවනේ පිරිසක්. අන්න ඒ අයටත් ඔය කේන්දරවල තියෙන මේ මිත්‍යාව අතහැරලා දාලා දැන් ඔක පසු කාලීනව අමුතුවෙන් මේ අපේ බෞද්ධ සමාජයට එකතු වෙච්ච දෙයක් බව ඔය පැහැදිලිව පේනවනේ ඔය කේන්දර කතාව කියන එක. දැන් ඕකට විරුද්ධව ඒ විශාල පිරිසක් ඉඳී. මොකද ඕක දැන් මේ වෙළඳාමක් කරගත්තු පිරිසක් ඉන්නවනේ. ඇත්තටම බලනකොට දැන් ওই කේන්දර බලලා විවාහ වෙන්න බැරුව විවාහය පරක් වෙලා ඉන්න පිරිස ගත්තාම ඒ අයගේ විවාහයට බාධා කරන්නේ ওই කේන්දර බලන කට්ටිය තමයි. ඒ කියන්නේ හඳහන් තමයි ඒගොල්ලන්ගේ විවාහයට බාධාවක් වෙලා තියෙන්නේ. අර නක්කත්තම් ප්‍රතිමානෙන්තන් කියලා කියපු ඒ ගාථාවේ බුද්ධ දේශනාව අනුව බලනකොට ඒ විදිහ තමයි ධර්මානුකූලව බලනකොට ඒගොල්ලෝ නැකත් බල ඉන්නවා. කේන්දර බල ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ විවාහ වෙන්න තියෙන අර්ථය මේ ඒගොල්ලන්ට පහු වෙලා යනවා. ඉතින් මේකට හැකියාවක් තියෙන අය ගිහි පිරිස මේකට මැදිහත් වෙන්න ඕනේ. නිකන් ඔය හතර වටේට බණ කිය භාවනා වැඩසටහන් කර හිටියයි කියලා අපේ මේ සමාජයේ පිරිහීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට ධර්මයේ තුලින් විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ විවාහය කියන මාතෘකාව ගැන කතා කරන්න කල්පනා කරේ. මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව විවාහය තුළ තියෙන ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව ඒ දරුවන්ගේ තියෙන දරුවෝ නොමග යන එකෙන් වළක්වා ගන්න හැකියාවක් නැතුව වෙන ඉතින් කොච්චර බණ කිව්වත් ලවුඩ් ස්පීකර් දාගෙන පිරිත් කිව්වත් මොන භාවනාව කරත් සමාජයේ පරිහානියටම තමයිපත් වෙන්නේ. දැන් ඒක පැහැදිලි වෙලා තියෙනවනේ මෙච්චර මේ කාලෙට මේ පහුගිය දැන් අවුරුදු 10ක් 20ක් විතර කාලේ ගත්තාම මේක පැහැදිලි වෙලා තියෙනවා. රෑ එළි වෙනකන් නාලිකා කීයකින් බණ කියනවද? ඉතින් ඒ බණවල කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් ওই විවාහයකට එළඹෙන දෙන්න ඊළඟට දෙමව්පියෝ බවට පත් වෙන්නේ. ඊළඟට මේ දෙමව්පියන්ගෙන් බිහි වෙන දරුවෝයි මේ පවුලේ ඉන්න හැමදෙනාම ධර්මය අනුගමනය කරන පිරිසක් බවටයි පත් කරන්න ඕනේ. ඉතින් එහෙම වැඩසටහනක් ඇත්තටම ක්‍රියාත්මක වෙලා නැහැ අද කොහෙවත්. ඉතින් මේකට ඔය මේවා ගැන තේරුමක් තියෙන දැන් මේවා ගැන අදහසක් ඇති වෙන අපේ මේ සිංහල බෞද්ධකම රැකගන්න ඊළඟට සිංහල බෞද්ධයන්ගේ අනාගතය ගැන හිතන පිරිසක් ඉන්නවනේ. ඉතින් අන්න ඒ අයට
පුළුවන් දැන් මේ ගැන අවධානය යොමු කරලා මේ විදිහේ වැඩසටහනක් අපිට සංවිධානය කරගන්න. ඉතින් ඒකට හැකියාව තියෙන අය සමාජයේ ඉන්නවනේ. ඉතින් ඒ හැකියාව තියෙන අය තම තමන්ට පුළුවන් ආකාරයට මේකේ සහභාගී වෙලා ඒ විදිහේ මේ ධර්මානුකූල වැඩපිළිවෙලක් සමාජය තුළ ඇති කරමු කියලා, දියත් කරමු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.